කුරුතුවත් එක්සත් තරුණ කැල විසින් 52 වෙනි වතාවට පවත්වනු ලබන මහා බද්දන්සල වෙසක් පුර පොහොය දින තිහාරිය සනස බිල්ඩින්නේ ළඟ පැවැත්වෙනවා. ඒකට සැරසෙන තරුණ කැල සහ ගමේ ප්‍රජාව. ඔව්. සිංහල අච්චාරු සදා ලුණු සුද්ධ කරන ආකාරය මේ වසන්ත මහතා සහ කුමාර මහතා පස්සේ යාලේ සිට පැමිණි කුමාර පස්සේ යාලේ ඉඳලා අපේ ගමට සංක්‍රමණය වෙලා තියෙන්නේ. පොලේ යන වසන්ත. එහෙම තමයි දන්නේ. ප්‍රධාන සංවිධායක සරත් මහතා ඔබට මොනවද කියන්න තියෙන්නේ දන්සලට කට්ටියට එන්න? මම දන්නේ මට මාර හැටියක් තියෙන කට්ටිය කනකොට. හරි එච්චරයි. මේ ඔව් නම්බරේ දිනවද? සුදුවා කිව්වේ? සුදු මහත්තයා. සුදු මහත්තයාගේ නම්බරේ. එතකොට සිංහල අච්චාරු සඳහා ඔව් සිංහල අච්චාරු සඳහා ගස්ලබු කපන ආකාරය මේ තියෙන්නේ. ව්‍යාපාරික චුට්ටි මහත්මිය සහ කල්යාණි මැතිනිය අපේ උකුමාමගේ වයිෆ්. ඔව් ප්‍රධාන කාර්යභාරයක් කරන මහේෂ් සුද්දා. ඔව් දන්නේ සල්ගහයට සුද්දා කිව්වහම. ඔව් ඒ අතරින් තමන්ගේ වැඩ පාඩුවේ කර යන සනත් මහතා. ඔව් ඉතා මේවරක් කරනවා රටට පාරේ තියෙන බෝතල් වීදුරු බෝතල් ප්ලාස්ටික් එක්කව කරන එක තමයි මෙතුමා කරන්නේ. ඔබට හැකිනම් ඉවතල ලබන ප්ලාස්ටික් යකඩ වීදුරු බෝතල් වීදුරු කටු සියල්ලම සනත් මහතා ගන්නවා. සතවා බිඩි කපිනසල තියෙන බලට හොයාගන්න පුළුවන්. තරුණ කැල කිව්වට තරුණයෝ දෙදෙනා ඉන්නේ මෙතන. අනිත් සේරම 60 පැනව කට්ටිය ඉන්නේ. දැක්කෝ මට 18යි නේ. විශාල කාර්යභාරයක් කරන සනත් අයලා අක්කා සනාක්කා කියලා කියන්නේ. ඒ චුට්ටක් බලන්නකෝ මූණ. ආනේ දැක්ක නේද ලස්සන දත් ටිකත් එක්ක හිනාව. ඔව් මෙතනත් ඉන්නවා තරුණයි. සසුන් බණ්ඩයියගේ මුණුබුරා බෙර බණ්ඩා කිව්වොත් තමයි දන්නේ කට්ටිය. අපේ අම්මා තමක අපේ සුද්දයිලා අම්මා සහ සනත් අයලා අම්මා ලුණු කපනවා සිංහල අච්චාරුවට. සනත් මහතා අපිට කියන්න දන්සලේ මොනවද දෙන්නේ කියලා? පල්ලි පළවෙනි ඉන්නේ ආම නැම අපි කාලා බැලුවේ නෑ. මොනවද ගන්නේ? දෙල්. පළවෙනි පාර දෙල් මාළු. පිටිකොත්. අඳුනකොළ. කරෝල තෙල් දාලා. අච්චාරු. අපි සන්තෝෂයෙන් ඔයාලා ඇවිල්ලා කාලා යන්න දෙන්න ඕනේ. කරෝල, දෙල්, පරිප්පු, අඟුණකොළ, කිරිකොස්, කරෝල තෙල් දාලා සිංහල අච්චාරුව වෙනස් වෙන්නත් පුළුවන් ඉතින්. මොකද අපි හාල් පිටි දැනට හාල් කිලෝ 500ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවට තව සෑහෙන ඈ ඔව් මේක තියෙන්නේ තිහාරියේ සංස බිල්ඩින් එකේ.